channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම අද හදන්නේ අලු කෙසෙල් එලි බැදුමක්. අලු කෙසෙල් මදේ වගේම එහි දෙල්ලත් ඉතාමත්ම ගුණදායකයි, ඉතාමත්ම රසවත්. බත්පතට අමුතුම රසක් වගේම ගුණයක් එකතු කරනවා අලු කෙසෙල් එලි බැදුමේ. අලු කෙසෙල් එලි බැදුමට අවශ්‍ය වන ද්‍රව්‍ය තමයි අලු කෙසෙල් එලි, දී ලුණු, සුදු ලුණු, අමු මිරිස්, කුණු පොත්තක්, කරපිංචා, හාල් මැස්සු ටිකක්, රසායන ලුණු, කහ කුඩු, ගම්බිරිස් කුඩු, මිරිස් කුඩු, පොල් තෙල්, මේ ද්‍රව්‍ය ටික තමයි අවශ්‍ය වෙන්නේ. හොඳට හොදලා සිහින කපාගත්ත අලු කෙසෙල් එලි වලට කහයි ලුණුයි මිශ්‍ර කරලා හොඳට කලවම් කරගන්න. නැත්නම් කහට ගතියක් ඇති වෙයි අලු කෙසෙල් එලි වල. දැන් භාජනයක් ලිපේ තියලා භාජනයේ රත්තරන්ට තෙල් ටිකක් එකතු කරගන්න. හොඳට හොදලා පිරිසිදු කරගත්ත හාල් මැස්සු ටික එකතු කරලා බැද ගන්න. හාල් මැස්සු ටික බැදීගෙන එනකොට කපාගත්ත සුදු ලුණු, කරපිංච එකතු කරන්න. දැන් කලවම් කර මේ ටික බැද ගන්න. දැන් කපාගත්ත අලු කෙසෙල් එලි ටික, දී ලුණු ටික, අමු මිරිස් ටික එකතු කරන්න. හොඳින් කලවම් කරන්න. කුරුඳු පොත්තක් එකතු කරන්න. දැන් රසායන ලුණු එකතු කරන්න. කහ කුඩු ස්වල්පයක් එකතු කරන්න. මිරිස් කුඩු මම තේ හැඳි එකක් වගේ එකතු කරනවා. කෑලි මිරිස් තේ හැඳි දෙකක් වගේ එකතු කරනවා. ගම්බිරිස් කුඩු පොඩි යෝගට් හැන්දක් වගේ එකතු කරනවා. දැන් මේ ටික හොඳට කලවම් කරගෙන උයා ගන්න. ඔයාලා මිරිස් වර්ග භාවිතා කරනකොට ඔයාලා සරකන ප්‍රමාණය අනුව මේ මිරිස් වර්ග අඩු වැඩි වශයෙන් යොදා ගන්න පුළුවන්. දැන් හොඳට කලවම් කරමින් උයා ගන්න. දැන් අලු කෙසෙල් එලි බැදුම හදාගෙන ඉවරයි. ඉතින් අලු කෙසෙල් එලි ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණය පහසු කරන අතර මලබද්ධය දුරු කරනවා. ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන්න උපකාරී වෙනවා. මේ වගේ ගුණ රැසකින් යුතු අලු කෙසෙල් එලි බැදුමක් ඔයාලත් හදලා බලන්න. හදලා රස කොහොමද කියලා කමෙන්ට් එකකින් මට කියන්න. ඉතින් මගේ channel එක subscribe කරලා like එකක් දාගෙනම තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. තවත් රසවත් රෙසිපි එකක් අරගෙන එනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.